ඔබ කල්පනා කරන්න මෙන්න මේ දේත් ඔබට කොහොමද මේ ලෝකය පවතින්නේ කියලා ඔබ ඇතුළු මේ ලෝකය කොහොමද පවතින්නේ කියලා බලන්න. ඒ කියන්නේ ඔබට හැම දේම හඳුනා ගැනීමක් මතනේ තියෙන්නේ. හඳුනා ගැනීමක්. ඔබ මව හඳුනාගන්නේ කොහොමද? ඔබ පියා හඳුනාගන්නේ කොහොමද? ඔබගේ සියල්ලම මේක විස්තර කරන්න ගියොත් සියල්ලම හඳුනාගන්නේ කොහොමද? ඔබ පරිහරණය කරන, ඔබ කතා කරන, ඔබට අවැසි සියල්ලම ඔබ හඳුනාගන්නේ කොහොමද? බලන්න. දැන් මොකක් හරි මේක මේ භෞතිකයේ පේන සියල්ලම ඔබ ඇතුළු සියල්ලම හඳුනාගන්නේ කොහොමද? ඒක නිකන් සරලව නිරීක්ෂණය කරන්න. මහා ගැඹුරින් හිතන්න එපා. දැන් අපි පාසලට යද්දී නම් ඔය සිංහල භාෂාවේ හෝ මොකක් හරි විෂයකදී අපිට ඒ විෂය මොකක් වුණත් යම්කිසි ගුරුවරයෙක් උගන්වන්න පුළුවන්. ඇයි මේ ලෝකේ හඳුනාගන්නේ කොහොමද කියලා? ඇයි අපට නමක් දීලා තියෙන්නේ? අපිව හඳුනා ගන්න. ඒක දැන් ඔබේ නම ඔබට යොදලා තියෙන්නේ ඔබ හඳුනා ගන්න, අන් අයගෙන් විශේෂ කරගන්න. එතකොට ඔබ උපදින උප්පත්තියේ සැකසෙනකොටම ඔබ ඔබේ අම්මා හඳුනා ගන්නවා, අප්පච්චි හඳුනා ගන්නවා. අම්මා අප්පච්චි ඔබව හඳුනා ගන්නවා. ඊට පස්සේ ගහකොළ ඔබගේ ඇසට, කනට, නාසයට, ශරීරයට, ස්පර්ශයට ওই සියල්ලටම ගෝචර වෙන සියල්ල ඔබ හඳුනා ගන්නවා. ඔබ එහෙමනේ හිතන්නේ. ඒ ඇසටයි ගෝචර වෙන්නේ, ඇසටයි පේන්නේ, කනටයි ඇහෙන්නේ. ඔහොම කියලා හිතනවා. අපි එහෙම හිතමුකෝ දැනට. එතකොට දැන් ඔබ අහලා තියෙනවනේ මේ නාම රූප කියලා දෙයක්. මේ නාම රූප පිළිබඳව පොතපත පරිශීලනය කිරීමේදී විශාල විග්‍රහයන් වලට යනවා. හරි, ඔබ ඒවත් ඉගෙනගෙන ඇති, දැනගෙන ඇති. මොහොතකට මේ නිවන කියන ස්වභාවය හොයන ඔබ ඒ හෙවීම සඳහා මේ මොකද්ද මේ නිවන කියන්නේ, මේ ලබාගත යුතුයි, මේ භවයේදීම මේ ආත්මෙදීම මේක ලබාගත යුතුයි කියලා මහා පීඩනකින් හොයන ඔබ දැනට ඔබ අරගෙන පොතපත පරිශීලනයෙන් හෝ කාගෙන් හෝ අරගෙන තියෙන දහම් කරුණු හෝ අන්නේ සියලු පද්ධතියම පොඩ්ඩක් පැත්තකින් තියන්න. පැත්තකින් තියලා දැන් ඔබට මං කියන්නේ නාම රූප කියන වචන දෙකක් ගැන. දැන් ওই නාම රූප ගැන ඔබ විශාල විග්‍රහයක් ඉගෙනගෙන ඇති. බොහෝසේ දන්නවා ඇති. ඒ බොහෝසේ ගැඹුරින් අධ්‍යයනය කළ දේ මොහොතකට පසකින් තියන්න. තියලා සියුම්ම ඔබේ ඔය අවට පරිසරය නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය කරන ගමන් ඔබට පේන දේ ඔබගේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට පංච ඉන්ද්‍රයන්ටම ගෝචර වෙන දේ, ඔබ ඉදිරියේ තියෙන ගහක්, ගෙයක්, ගල් තලාවක්, සතෙක්, ඒ වගේ ඇහැට ගෝචර වෙන දේ. අපි දන්නවා මේ ගවේෂකයෝ මේක ඇහැට පෙනෙන දෙයක් නෙමෙයි, මේ සිතටයි දැනෙන්නේ කියන එක දන්නවා. අපි ඉතින් කීමට කියමුකෝ මෙහෙම කියලා. එතකොට ඔබට ඇහෙන හඬක් මත ඔබට ගෝචර වෙන දේ බලන්න. හැම හඬකටම රූපයක්ම වෙනව නේද? ඒ මැවෙන හැම රූපයකටම නමක් තියනව නේද හඳුනා ගන්න. එතකොට ඔබට පේන හැම රූපයකටම හැඩතලයක් තියනව නේද? නමක් තියනව නේද හඳුනා ගන්න. අන්න එහෙම සියුම්ම බලන්න, මේ මෙතන බලන්න සරලව. ඔබ වැඩි දුර ওই නාම රූප විශ්ලේෂණය පිළිබඳ දුර ඈතට නොගිහින් මහා ගැඹුරට රූප කලාප කියයි ඒ වගේ මහා ගොඩක් විස්තරයකට නොගිහිල්ලා සරලව ඔබට ඔබගේ ආයතන වලට ගෝචර වෙන දේ විතරක් බලන්න. මුළු හැම දෙයක්ම ආයතන වලට ගෝචර වෙන දේ තියෙන්නේ කිසියම් හැඩතලයකට කිසියම් නමක් වචනයක් යොදලා. ඒ වචනේ තුලින් තමයි ඒක හඳුනාගන්නේ. අඹ කිව්වොත් ඒ හැඩතලේ දකිනකොට, මේ ස්වරූපේ දකිනකොටම ඔබ අඹ ගහ කියලා අඳුන ගන්නවා. ඒ වගේ මුළු ලෝකෙම තියෙන්නේ ඔබට ආයතන වලට ගොදුරු වෙච්ච, ගෝචර වෙච්ච හඳුනා ගැනීමක් මත.
ඒකම ඔබ දෙසට හැරෙන්න. එතකොට ඔබ අන් අයගෙන් විශේෂ වෙන්නේ ඔබට විශේෂ නමක් තියෙන හින්දා. බලන්න ඔය හැඩතලයට ඔබට පේන හැඩතලයට ඔබගේ මව ඔබගේ ඉදිරියට එනකොට ඔබගේ මව කියන වචනයට ඒ හැඩතලය කියන ඒ හැඩතලයට මව කියන වචනේ ගැට ගැහිලා නේද ඔබ මව දකින්නේ. හොඳට සූක්ෂමව දකින්න. අම්මා කියන ඒ රූපයට අම්මා කියන වචනේ ගැට ගැහිලා නේද අම්මව දකින්නේ. එතකොට මේ හැඩතලයයි ඒ වචනයයි ගැට ගහන්නේ මොකෙන්ද? හොඳට සියුම් නිරීක්ෂණය කරන මම ඔබට ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරන්නේ. එතකොට ඒ ප්‍රශ්නාර්ථයෙන් ඒ ගැට ගැහෙන්නේ කොහොමද? ඒ දෙක හැඩතලයයි ගැට ගැහිලා ආපු ගමම කොහොමද අම්මව හැදෙන්නේ? ඔය හැඩතලයයි වචනේ දෙක ඈත් වෙලා තිබ්බනම් ඒක එකට එකතු නොවී තිබ්බනම් එකට එකතු නොවී තිබ්බනම් ඔබ හිතයි එහෙම රූපයක් තියෙනවනේ කෙනෙක් ඉන්නවනේ බලන්න එහෙම කෙනෙක් ඉන්නවද කියලා හොඳට ගවේෂණය කරලා මේ ඝනව අහුවෙන කෙනෙක් ඉන්නවනේ කියලා ඔබට හිතේ ඝනව අහුවෙන කෙනා ඒත් වචන ටිකක් නේද මේ කියන තැන සිවුම්ම නිරීක්ෂණය කරලා බලන්න නාම රූප කියලා ඈත විග්‍රහයට ගැඹුරු විග්‍රහයකට යනවද එහෙම නැත්නම් ඔබට ඔය පෙනෙන දේ සරලව, ඊටාම සරලව කඩා ගන්න. මෙතන දකින්න. ඔය හැඩතලෙන් ඔය නාමය ඈත් තුන ගමම්ම ඔබේ සිත වැඩ කරන්නේ නැති වෙන මොහොතක් ක්ෂණයක් වෙනවා. ඒ ක්ෂණය තමයි ඒ අවදිය. ඔබ නිමේෂයකට ඔබ කියන ස්වභාවය නැති වෙන ගොළු වෙන අවස්ථාවක් එනවා අන්නේ ෂණය දැක ගන්න ඒ ෂණය තුල ඔබ නැහැ ඔබ ඉන්නේ හැඩතලයක් වචනයක් ගැට ගැසුණු තැනයි ඒ වචනේ අම්මා වෙන්න පුළුවන් ගහ වෙන්න පුළුවන් කොළ වෙන්න පුළුවන් ගඟ වෙන්න පුළුවන් කන්දක් වෙන්න පුළුවන් ඒ වචනේ දානකොටම හැඩතලයේ ගැට ගැසිලමයි එන්නේ. ඇහිච්ච දෙයක් වෙන්නත් පුළුවන්. ගඟක් ගලා වතුර ටිකක් ගලා යන හඬක් ඇහෙනකොට ගඟ කියලා හැදිලා ඉවරයි නැත්තම් දියපහර කියලා හැදිලා ඉවරයි. ඒ කොච්චර මේ ක්‍රියාවලියේ වේගය කොච්චරද කියන එක ඔබට තේරෙනවද? ඒක ගැට ගැසිලමයි එන්නේ. අන්නේ සියුම් තැන දැක ගන්න. ඔබ ගැඹුරු විග්‍රහයන් කොහේ හෝ කොතනින් හෝ දැකගෙන අසාගෙන ඒව දිගින් දිගටම පරිශීලනය කරමින් ඇති. ඒත් මොහොතකට මෙන්න මේ කියන සරල දේ කරලා බලන්න. මේ සරල දේ නිරීක්ෂණය කරන්න. මේ සරල දේ දැක ගන්න උත්සාහ ගන්න. පාඩුවක් වෙන්නේ නැහැ. චුට්ටක් ඒක උත්සාහ කරලා බලන්න. මේ හැඩතලයෙන් සියලුම හැඩතල වලට නාම වචන ගැට ගැසිලා තමයි ඔබේ මුළු ලෝකෙම තියෙන ඔබ ඇතුළු. පෘථුවේ කිව්වත් ලෝකයේ කිව්වත් සෞරග්‍රහ මණ්ඩලයේ කිව්වත් මන්දාකිනි කිව්වත් බබා අම්මා තාත්තා අප්පච්චි කිව්වත් කන බොන සියලුම දේවල් කිව්වත් හැඳින්නුවත් හඳුනා ගන්න සියල්ලටම හැඩතලයක් තියෙනවා. හැඩතල කියන සියල්ලටම හඳුනා ගැනීමක් තියෙනවා. හැඩතලය කියන්නේ වචනයක් හඳුනා ගැනීම. හඳුනා නොගත් වස්තුවක් හැටියට හරි ඔබ ඒ හඳුනා ගන්නවා. ඒකින්ද මෙන්න මේ කියන තැන දකින්න උත්සාහ කරන්න. ගොඩාක් දුර යන්න එපා. එතන දකින්න.